සත්ත්ව පාලනය ගත්තොත් සත්ත්ව පාලනයෙන් එන්න පුළුවන් අනුමාන රචනා ටික තමයි දෙන්න හදන්නේ. එතකොට 2010 ඉඳන් 2025 වෙනකම් ආපු ප්‍රශ්න ටික මුලින් අරන් තියෙනවා. එතකොට 2010 ගත්තොත් ප්‍රශ්න 3ක් ඇවිල්ලා තියෙනවා. උනාට මේ සිලබස් එකේ තියෙන එකෙන් ගන්න පුළුවන් එක ප්‍රශ්නයක්. සත්ත්ව ගොවිපළක සාර්ථක රෝග පාලනයක් පවත්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ටික අහලා තියෙනවා. ඊපස්සේ 2011 පැහැදිලි රූප සටහනක් මගින් එළදෙනකගේ හා කිකිලියකගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය විස්තර කරන්න තියෙනවා. ඊළඟට ඒකෙත් දෙකක් ඇවිල්ලා තියෙනවා. එක ප්‍රශ්නයයි මේ සිලබස් එකෙන් ගන්න පුළුවන් උනේ. ඊපස්සේ 2012 තුනක් ඇවිල්ලා තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ සිලබස් එකෙන් තියෙන්නේ. කෘත්‍රිම සිංචනය වාසි අවාසි. එතකොට මේක ගත්තොත් ගිය අවුරුද්දෙත් ඒ කියලා ගොඩක් හිතපු මාතෘකාවක්. ඒ හින්දා මේ අවුරුද්දේ ඒක පොඩ්ඩක් වැඩියෙන් බලාගෙන යන්න. ඊළඟට 2014 ගත්තොත් කිරි දෙවීමේ නිවැරදි ක්‍රම ටික මේ කොහොමද කිරි දෙවීම කරන්න කියන එක. ඊළඟට බොයිලර් කුකුළු පැටවුන් රැක බලා ගැනීම කියන ප්‍රශ්න දෙක තමයි වෙලා තියෙන්නේ. 2013 ගත්තොත් කුකුලාගේ හා ගවයාගේ ආහාර මාර්ග පද්ධතිවල ඇති ව්‍යුහාත්මක වෙනස්කම්, ව්‍යුහයෙන් තියෙන වෙනස්කම් අහලා තියෙන්නේ. ඊළඟට ගව පැටවුන් පාලනය කියන උපතේ ඉඳන් කිරිවැරීම දක්වා ගව පැටවුන් පාලනය යන ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඊට පස්සේ 2015 ගත්තොත් බිත්තර රැකවීමේ ප්‍රධාන තත්ත්වයි ස්වභාවික හා කෘත්‍රිම බිත්තර රැකවීමේ වාසි අවාසි කියන ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ඊළඟට දෙනකගේ කිරි දෙවීමේ ප්‍රධාන පියවර නිවැරදි පිළිවෙල. අර කිරි දෙවීමේ පියවර ටික තමයි අහලා තියෙන්නේ. 2016 ගත්තොත් කිරි ගොවිපළක වාර්තා තබාගෙන ඒක දැන් මේ සිලබස් එකේ වාර්තාගෙන නැහැ. ඒක ගන්න බෑ. ඊළඟට කිරි ගවයෙකුගේ කිරි මුදා හැරීමේ යාන්ත්‍රණය රූප සටහනක් ආධාරයෙන් අහලා තියෙනවා. 2017 ගත්තොත් බිත්තර දැමීම ආරම්භයේ ඉඳන් නිෂ්පාදන කාලයේ අවසානය දක්වා බිත්තර දමන කිකිලි රංචුවක් පාලනය. බිත්තර දමන කිකිලියන් පාලනය අහලා තියෙනවා. කුකුලෙකුගේ ආහාර මාර්ග පද්ධතිය තුල පෝෂක ජීර්ණය හා අවශෝෂණය අහලා තියෙනවා. ඊළඟට කිරිකවෙන් සඳහා සුදුසු නිවාසයක් සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අහලා තියෙනවා. ඊට පස්සේ 2018 ගත්තොත් සතුන්ගේ පොදු රෝග ලක්ෂණයි රෝග පාලනය සඳහා ගත හැකි පූර්වෝපාය යනුයි අහලා තියෙනවා. එතකොට මේක ගත්තොත් මේකත් එන්න පුළුවන් රෝග ගැන ගිය අවුරුද්දෙත් ඒ කියලා ගොඩක් මේ බලපු මාතෘකාවක් මේ අවුරුද්දේ එන්න පුළුවන්. ඊළඟට ගත්තොත් කිරි ගොවියන් විසින් යොදා ගන්න ලබන විවිධ කිරි දෙවීමේ ක්‍රම. ඊළඟට කෘත්‍රිම සිංචනයේ ඇති වාසි අවාසි අහලා තියෙන 2018. 2019 ගත්තොත් තෘණ සංරක්ෂණය කිරීමේ වැදගත්කම් අහලා තියෙනවා. ඊළඟට කුකුලන් නැති කිරීමේ විවිධ ක්‍රමවල වාසි අවාසි අහලා තියෙනවා. ඊට පස්සේ 2020 ගත්තොත් විවිධ වර්ගයේ ගව නිවාස ඒවායේ ප්‍රධාන වාසි අවාසි විස්තර කරන්න. ඊට ආයි රැකවීම සඳහා තෝරාගත් බිත්තරයක තිබිය යුතු බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ අහලා තියෙනවා 2020. ඊපස්සේ ගත්තොත් 2021 ගත්තොත් රෝග වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග. ඊකට පැහැදිලිව නම් කර රූප සටහනක් මගින් දෙනකගේ කිරි මුදා හැරීම ක්‍රියාවලිය 2021 අහලා තියෙනවා. ඊළඟට 2022 ගත්තොත් තාප කලාප ප්‍රස්ථාරයේ වැදගත්කම අහලා තියෙනවා. ඊළඟට අයි ගවයින් සඳහා ඇති විවිධ ආවරිත නිවාස ගව නිවාස ගැන අහලා තියෙනවා. 2023 ප්‍රශ්න පත්‍ර දෙකක් ආවනේ. එකක් තමයි පළවෙනි එකේ ඇවිල්ලා තියෙන ගර්භවතී දෙනක් රැක බලා ගැනීමේ ආකාරය. රැක බලා ගන්න ආකාරය. ඊළඟට රැකවීම අවසානයේ ඉඳන් විකිණීමේ වයස දක්වා බොයිලර් සතුන් පෝෂණය කරන්නේ කොහොමද කියලා කට 2023 දෙවැනි පේපරේ ගත්තත් පිටතර දමන ආකාරයේ දිනක් වයසදී කුකුළු පැටවුන් මාස 3ක් දක්වා රැක බලා ගන්න. බිත්තර දමන ආකාරයේ කුකුළු පැටවුන් මේ දෙකම මම කතා කරලා තියෙන MCQ වලත් මේ එසේ මේ එක ලියා ගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ ගත්තොත් 2023 දෙවෙනි එක තමයි දෙවෙනි පේපරේ දෙවෙනි එක තමයි උසස් තත්ත්වයේ කිරි දෝවා ගැනීමට අනුගමනය කළ යුතු පියවර හේතු සමග දක්වන්න තියෙනවා.
ඊළඟට 2024 ගත්තොත් එළදෙනකගේ කිරියස්සන්න හා සංයුතයට බලපාන සාධක. ඊට දෙවෙනි ප්‍රශ්නේ බිත්තර දමන කිකිලියන් නිදලි ක්‍රමයට හා සූක්ෂම ක්‍රමයට ඇති කිරීම සංසන්දනය කරන්න. ඒකේ වාසිය වාසි දක්වන්න තියෙන්නේ. 2025 ගත්තොත් තෘණ සංරක්ෂණයේ වැදගත්කම හා ඒකේ ක්‍රම ටික. එතකොට බිත්තර දමන කිකිලියන් ආයහල තියෙන බිත්තර දමන කිකිලි පැටවුන් දින 1 ඉඳන් සති 8 දක්වා මේ ගණාස්තරණ ක්‍රමයට ඇති කරන්න හැටි. ඔය ටික තමයි එතකොට 2010 ඉඳන් 2025ට අහලා තිබ්බේ. එතකොට මම ආයේ මේ අනුමාත්‍රිකාවලට මේ ප්‍රශ්න ටික අරන් තියෙනවා. එතකොට අනුමාත්‍රිකා ගත්තොත් සත්ත්ව පාලනයේ දියුණු කිරීම පළවෙනි අනුමාත්‍රිකාවෙන් එන්න පුළුවන් ප්‍රශ්න තමයි සත්ත්ව පාලනයේ වැදගත්කම පැහැදිලි කරන්න කියන එක එන්න පුළුවන්. ඇවිල්ලා නැහැ මීට කලින්. ඊළඟට ආයි සත්ත්ව පාලනයට ඇති විභව හා ගැටලු විස්තර කරන්න කියන එකත් එන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකේ පාස් පේපර්ස් ප්‍රශ්න ටිකවත් අඩුම තරමේ බලාගෙන යන මේ වෙලාවේ හැටියට. ඊළඟට දේශගුණික සාධක වලින් එන්න පුළුවන් තාප කලාප ප්‍රස්තාරය පැහැදිලි කරන්න 2022 ආවන මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඊළඟට අහිතකර දේශගුණික තත්ත්වවලට සතුන් දක්වන ප්‍රතිචාරත් එන්න පුළුවන්. මේ තිබ්බනේ උෂ්ණත්වයට ඒවට ඒ ටික එන්න පුළුවන්. මේක බලාගෙන යන අප එකක්. ඊළඟට තෘණ සංරක්ෂණය. තෘණ සංරක්ෂණයේ වැදගත්කම 2025 ආවා. ඒක මායෙන්නත් පුළුවන්. ඊළඟට හේහා සෛලේජ සැකසීමේ මූලධර්ම විස්තර කරන්න හරියි. මේ තෘණ සංරක්ෂණයෙන්. එතකොට ඒකෙදි සෛලේජ සැකසීමේ මූලධර්ම ටිකක් බලා ගන්න. ඊළඟට ඒක මේ පාර ගොඩක්ම chance එකක් නෑ. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතියෙන් ගත්තත් ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ව්‍යුහාත්මක වෙනස්කම්. ඒක 2013 අහලා තිනවා. ඊළඟට ගවයාගේ හා කුකුලාගේ ජීර්ණ පද්ධතියේ එක් එක් කොටසින් ඉටු කරන කෘත්‍ය මේ වෙනකන් අහලා නැහැ. එන්න පුළුවන්. ඊළඟට ගවයාගේ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලිය අහන්න පුළුවන්. අවශෝෂණය අහන්න පුළුවන්. එක ගත්තොත් 2011 2017 ඒ ප්‍රශ්නේ අහලා තිනවා. ඊළඟට මේ 2017 ගත්තොත් කුකුලාගේ විතරයි ආහාර ජීර්ණයයි අවශෝෂණය අහලා තියෙනවා. ඊළඟට ගව නිවාස ඊළඟ අනුමාත්‍රිකාව. එතකොට ඒකෙන් ගව පාලන ක්‍රම විස්තර කරන්නයි වාසිය වාසි 2020 අහලා තියෙනවා. 2022 ගත්තොත් ගව පාලන ක්‍රම ටික අහලා තියෙනවා. ආයේ එකෙන් අහන්න බලන් ගව නිවාසවල වැදගත්කම. ඒක කලින් අහලා නැහැ. ඊකට වසුපැටවුන් පාලනය ගත්තොත් වසුපැටවුන් පාලනයේ වැදගත්කම අහන්න පුළුවන්. ආයි ගත්තොත් උපතේ සිට කිරිවැරීම දක්වා ගව පැටවුන් පාලනය 2013 අහලා තියෙනවා. ඒක අහන්න පුළුවන්. ආයි මේකින් මේ කිරිවැරීම සිදු කරන ආකාරයත් අහන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් දෙනුම් ගැප් ගැන්වීමේදී දෙනකගේ ප්‍රජනන පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය විස්තර කරන්න එන්න පුළුවන්. ඊළඟට ගත්තොත් මද චක්‍රය විස්තර කරන්න එන්න පුළුවන්. වැදගත්ම එක තමයි මේ කෘත්‍රිම සිංචනය. මේ කොටසින් එන්න පුළුවන් මේ පාර රචනාව. මේ කෘත්‍රිම සිංචනය ගත්තොත් ක්‍රියාවලිය අහන්න පුළුවන්. ඒ වගේම වාසිය වාසි තමයි මේ වෙනකම් වැඩිම අහලා තියෙන්නේ. එතකොට 2012ත් අහලා තියෙනවා 2018ත් අහලා තියෙනවා. එකෙන් ඊළඟ අනුමාත්‍රිකාව තමයි මේ කැප්ටනුන් පාලනය. ඒකෙදි ගත්තොත් ගර්භණී දෙනක් රැක බලා ගන්න ආකාරය 2023 පළවෙනි පේපර් එකේ අහලා තියෙනවා. කැප්ටනුන් සඳහා ආහාර ලබා දෙන ආකාරයත් අහන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ශීරණ පද්ධතිය ව්‍යුහය ගත්තොත් ශීරණ පද්ධතිය ව්‍යුහය රූපසටහනක් මගින් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. ඊට කිරි ශ්‍රාවය වීම මේ වෙනකන් අහලා නැහැ. කිරි එරීම නම් අහලා තියෙනවා 2016 2021 කියන අවුරුදු දෙකේ මේකත් බලාගෙන. ඊළඟට කිරි අසන්න කෙරෙහි බලපාන සාධකත 2024 ඇවිල්ලා. ඊට කිරි දෙවීම ගත්තොත් කිරි දෙවීමේ ක්‍රම විස්තර කරන්න 2018 ඇවිල්ලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත කිරි දෙවීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙල විස්තර කරන්න 2014 2015
2023 දෙවැනි පේපර් එකේ මේ කොටසිනුත් එන්න පුළුවන් chance එකක් තියෙනවා. ළඟදී ඇවිල්ලා නැහැ. අපිට කිරිවල ගුණාත්මක බව පාළ වීමට හේතුත් එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඊළඟට කුකුළුන් පාලනයෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි මේ. එතකොට කුකුළු පාලනය ගත්තොත් කුකුලන් නැති කරන විවිධ ක්‍රම වාසි ඒ ටික අහන්න පුළුවන් 2019 අහලා තියෙනවා. කුකුලන්ට නිවාස සැපයීමේ වැදගත්කමත් එන්න පුළුවන් එතනින්. ඊළඟට බිත්තර දමන කුකුළු පැටවුන් ගත්තොත් බිත්තර දමන ආකාරයේ දිනක් වයසදී කිකිලි පැටවුන් මාස 3ක් දක්වා රැක බලා ගන්න ආකාරය එක අහන්න පුළුවන් ප්‍රශ්නයක් 2023 අහලා තියෙනවා. 2025 ආයි අහලා තියෙනවා. ඊළඟට බිත්තර දමන කිකිලියන් පාලනය. එතකොට ඒකෙදි බිත්තර දමන ආරම්භයේ ඉඳන් නිෂ්පාදන කාලයේ අවසානය වෙනකම් බිත්තර දමන කිකිලියන් රැක බලා ගැනීම අහන්න පුළුවන් 2017 සාමාන්‍යයෙන් ගව පාලනයෙන් එකයි කුකුළු පාලනයෙන් එක ප්‍රශ්නයයි වගේ තමයි එන්නේ. ඊට පස්සේ ගත්තත් බිත්තර රැක්කවීමෙන් එන්න පුළුවන් ප්‍රශ්න එක මේ පාර එන්න පුළුවන්. මේ ටික නම් මේ ළඟදී ටිකක් අහලා තියෙන හින්දා මේ බිත්තර රැක්කවීම ළඟදී අහලා නැහැ නේකින් එන්න පුළුවන් ප්‍රශ්නයක්. කිකිලි බිත්තරයක ව්‍යුහයේ රූප සටහනක් ඇසුරින් දක්වන්න තියෙන මේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට රැක්කවීම සඳහා තෝරාගත් බිත්තරයක තිබිය යුතු බාහිර හා අභ්‍යන්තර ලක්ෂණයක 2020 අහලා තියෙනවා. ඊළඟට ස්වභාවික හා කෘත්‍රිම බිත්තර රැක්කවීමේ වාසි ඒ ක්‍රම දෙක ගැන අහන්න පුළුවන් 2015 ඇවිල්ලා තියෙනවා. ඊළඟට ආයි බොයිලර් කුකුලන් පාලනයේදී රැක්කවීමේ අවසානයේ ඉඳන් විකිණීම දක්වා බොයිලර් කුකුලන් පෝෂණය අහන්න පුළුවන්. එතකොට ඒක 2023 පළවෙනි පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. ආයි රෝග පාලනය තමයි අන්තිම මාතෘකාව මම ගත්ත. එතකොට සතුන්ගේ පොදු රෝග ලක්ෂණ. මේකේ මේ කොහොමද රෝග පාලනය කරන්නේ? පාලන ක්‍රම ටික අහන්න පුළුවන් 2018 2010 2021 කියන අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. ඒක මේ පාර එන්න ගිය පාරත් ඒ කියලා හිතපු මාතෘකාවකින්ද ඒක හොඳට බලාගෙන යන්න.